මගේ යාළුවන්ට. ඉතින් ඔන්න මම ඔයාලට අද අලුත් පාඩමක් අරගෙන ආවා. මේ පාඩම මෙන්න මෙහෙම දෙයක් තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි පොඩි කාලේ ඉඳලා කතා කරනකොට එකම විදිහට කතා කරලා හරියන්නේ නැහැ නේද? ඒ කියන්නේ ටික ටික අපි ඉම්ප්‍රූව් කරගන්නකොට අපේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්නකොට හැමදාම අපි අර සරල විදිහට කතා කරලා හරියන්නේ පොඩ්ඩක් හරි තව අඩියක් හරි උඩට නගින්න ඕනේ. ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. එතකොට අපි තව චුට්ටක් ඇඩ්වාන්ස් කරලා ටිකක් ඉංග්‍රීසි කතා කරන්න try කරන්න ඕනේ. ඉතින් ඒ වගේ සරල පාඩමක් තමයි මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ. හරි අපි එහෙනම් ගොඩක් වෙලා ගන්න නැතුව ටක් ගාලා යමු පාඩමට මොකක්ද අද ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලන්න. හරි මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් අපි අර පිඟන් හොදනවට මොන හරි භාජන හොදනවට සාමාන්‍යයෙන් කියන්නේ කොහොමද? I'm washing plates එහෙම නැත්නම් I'm cleaning plates අන්න ඒ වගේනේ අපි සාමාන්‍යයෙන් කියන්නේ නේද? හැබැයි මේක කියන ලස්සනම හරිම විදිහ තමයි I do dishes. I do dishes කියන්නේ මම පිඟන් කෝප්ප වෙන්න පුළුවන් අර ඒ වගේ දේවල් හොදනවට තමයි I do dishes කියලා කියන්නේ. මේකේ sentence එක තියෙන්නේ මෙන්න මෙහෙමයි. I do dishes every evening. ඒ කියන්නේ මම හැමදාම හවසට පිඟන් හොදනවා කියන එක තමයි මේකේ සරල තේරුම වෙන්නේ. සාමාන්‍යයෙන් අපි එදිනදා පුරුද්දක් විදිහට කරන දෙයක් නම් ඒ විදිහට කියන්න පුළුවන් I do dishes කියලා. නැත්නම් ඔයාලා මේ දැන් කර ඉන්න දෙයක් නම් I'm doing dishes කියලා කියන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා අද පාඩම ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති. මම කියලා දුන්න දේ හරියට ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් මේ වගේම අලුත් පාඩමක් අරගෙන ඉක්මනට ඔයාලා හම්බ වෙන්න මම ආයිත් එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.